අද අපිට ලොකු ආයුෂක් නැහැ. අද මනුස්ස ආයුෂ අවුරුදු 70නුත් 15ට පිරිහිච්ච කාලෙක තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ අතරේ වසංගත රෝග ඉතාමත් වේගයෙන් පැතිරෙනවා. ඒ වසංගත රෝග වලට මිනිසුන් ගොදුරු වෙනවා. අපි අද පළතුරක් කෑවත් ඒකට වස ගහලා. අපි එළවලුවක් කෑවත් ඒකට වහ ගහලා තියෙනවා. ඒ වගේ මොන ලෙඩ රෝග අපේ මේ ශරීරය ඇතුලේ තියනවද දන්නේ නැහැ. අපි බඩේ අමාරුවක් කියලා ස්පිරිතාලෙට යන්නේ. බලනකොට පිළිකාවක්. වෙන්න බැරිද? ඔළුවේ කැක්කුමයි කියලා ස්පිරිතාලෙට යන්නේ. බලනකොට මොලේ ගෙඩියක්. හොඳ කරන්න බැරි ලෙඩක්. වෙන්න බැරිද? ඒ වගේ මේ අපේ මේ ශරීරය ලෙඩ රෝග වලට ගොදුරක් කියනවා. රෝග පීඩා වලට අපේ මේ ශරීරය කැදැල්ලක්. ඉතින් අපේ කවදා කොයි මොහොතේ මේ ජීවිතේ අත්හැරලා යන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒකෙන්ද අප්‍රමාදීව අපි කුසල් දහම් වල යෙදෙන්න ඕන. අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. පස්සේ බැරියයි කියලා හිතාගෙන හිටියොත් අපේ හුස්ම නවතින්නේ කාටවත් නොකිය. අභිත්තරේත කල්යාණි කරන්න තියෙන හොඳ දේවල් ඉක්මනට කරන්න. දන්දන් කරෝතෝ පුඤ්ඤං පස්සේ පින් කරමු කියලා හිතාගෙන හිටියොත් පාපානි සමතේ මනෝ සිත පාපෙටම ඇදිලා ගිහිල්ලා මිනිස්සුන්ගේ ජීවිත මේ ගෙවල් වලට මේ දුරකථන වලටම සින්න වෙලා යනවා. කවුරුත් නෑ ඔබ බේර ගන්න පින්වතුනි. නතං මාතා පිතා කෛරා අම්මට තාත්තට පුළුවන් ද ඔබ අපායෙන් ගලවන්න? මේ මගේ ළමයින්ට අපායට යන්න දෙන්න බෑ කියලා. අඤ්ඤේ වාපිත ඥාතකං ඔබගේ ඥාතින්ට පුළුවන් ද ඔබ අපායෙන් ගලවන්න? මේ අපේ પરම්පරාවල කට්ටිය අපායට යන්න දෙන්න බෑ කියලා. එහෙනම් කාටද පුළුවන්? තමන්ට. සම්මා පනීහිතං චිත්තං තමන් උත්සාහයෙන් තමන් වීරියෙන් ධර්මයේ හිත පිහිටුවා ගත්තොත් ධර්මයේ දියුණු කරොත් සෙය්‍ය සෝනං තතෝ කරෝ ධර්මයේ විසින් ඔබ ශ්‍රේෂ්ඨත්වයේ කරා රැගෙන යනවා. ධර්මයේ විසින් ඔබ ආරක්ෂා කරනවා. ඒ නිසා අප්‍රමාදීව කටයුතු කරන්න. අපේ මේ ජීවිතය සතර අපාය මහගෙදර කරගෙන කියනවා අපි මේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ පින්වතුනි අපි දැන් රැකියාවකට යනවා. රැකියාවට ගිහිල්ලා විනාඩි 5ක් 10ක් ඉස්සරලා හරි අපි ෆුට්බෝඩ් එකේ හරි බස් එකේ කෝච්චියේ ෆුට්බෝඩ් එකේ හරි එන්න බලන්නේ කොහෙටද? ගෙදරට. ඒ වගේ අපි මාකට් එකට යනවා. අපි එළවලු ටිකක් ගන්නවා. ආයි දුවගෙන එන්නේ කොහෙටද? අපේ ගෙදරට. ඒ වගේ තමයි අපි නෑදෑ හිත මිතුරු ගෙදර යනවා. දවස් 2ක් ඉඳි. වැඩි මොනොත් 3ක් ඉඳි. ආයි දුවගෙන එන්න බලන්නේ කොහෙටද? ගෙදරට. මොකද ගේ තරම් Tamanට අර ගේ තරම් දෙයක් නෑ කියනවනේ නේද? සමහරට ගේ මැටි ගයක් වෙන්න පුළුවන්. පිටුරු සේව කරපු ගයක් වෙන්න පුළුවන්. ඒත් Tamanගේ ගෙදර තරම් වෙන කොහෙවත් මහ ගෙදර තරම් තනක් නෑ Tamanට. එහෙම නේද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාරය යන සාංශාරික සත්වයා මහගෙදර අපායක් කරගෙන ඉන්නේ කියලා. මහගෙදර සතර අපාය කරගෙන ඉන්නේ කියලා. ඒ කියන්නේ සතර අපායටමලු ඇදෙන්නේ. මේ මහගෙදරට අපි ඇදෙනවා වගේ සතර අපායටමලු මේ සාංශාරික සත්වයා ඇදෙන්නේ. ඒකට හේතුව පින්වතුනි අපි මේ විඥාණය පිහිටලා තියෙන්නේ අකුසල් මූලයක. ලෝභ, දේශ, මෝහ කියන අකුසල් මූලයක පිහිටපු විඥාණය ඇදෙන්නේ කොහෙටද? අකුසලයටමයි ඇදෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපිට මේ රාග සහිත නිමිත්තක් අරමුණු වෙනවා. එතකොට අපි උත්සාහ කරලා රාගය මතු කර ගන්න ඕනද? නෑ. රාග අනුසය මතු වෙනවා. ඒ වගේ හිතන්නකෝ අපිට මේ තරහකාරයක් දැක්ක ගමන් අපි උත්සාහ කරන්න ඕනද මට දේශය ඇතිවයන් කියලා උත්සාහ කරලා ලබා ගන්න ඕනද? ඒක නෑ නේද? පටිඝ අනුසය මතු වෙනවා. ඒ වගේ
අපේ අකුසල් මූලයේ තියෙන විඥානය අකුසල් මූලයටම තමයි ඇදෙන්නේ. හැබැයි ශ්‍රද්ධාව අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ මතක් කරලා ධර්මයේ ගුණ මතක් කරලා තමයි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. එතකොට අපි ත්‍යාග සම්පත්තිය ඇති කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේට අපි කාට හරි පූජා කරපු, කාට හරි දන් දීපු, අපි කරපු පින මතක් කරලා ඒක ත්‍යාග සම්පත්තිය ඇති කරගන්න ඕන. ඒ වගේ තමයි සීලය අපි උත්සාහයෙන්, වීරයෙන් අපි ඇති කරගන්න ඕන. ශ්‍රද්ධා, ශ්‍රීල, සුත, ත්‍යාග, ප්‍රඥා, මෛත්‍රී අපි ඒවා උත්සාහයෙන් ඇති කරගන්න ඕන. ඒ නිසා මේ අකුසල් මූලයේ තියෙන විඥාණය අකුසලයටම තමයි යදෙන්නේ. ඒ නිසා අපි මේ දේවල් වලට අභියෝග කරලා අකුසල් මූලයේ තියෙන විඥාණය අපි කුසල මූලයේ ඇති කරගන්න ඕන. තේරුණාද? එහෙනම් තව කල් නැහැ, තව කල් තියනවා කියලා පස්සට දාන්න එපා. වීරියෙන්, උත්සාහයෙන් තමන්ගේ හිත ධර්මයේ පිහිටුවා ගන්න. ධර්මයෙන් ඔබ ආරක්ෂා කරනවා. ධර්මයෙන් ඔබ ශ්‍රේෂ්ඨත්වයේ කරා රැගෙන යනවා. ධර්මයේ හැමයි පින්වතුනි. තෙරුවන් සරණයි.